පිළිගන්නවා ටෙක්නික් පම YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කිසිම දෙයක් කරන්න නැතුව ඔයාලට මේ සල්ලි හොයන ක්‍රමයක් ගැන. ඒ තමා මේ ඒ කියන්නේ ඒකෙන් ඒක මම සර්ප්‍රයිස් එකක් විදියට ඔයාලට මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට කියන්නම්. අද අපි මේ කතා කරන ඒ කියන්නේ අපි මේ වෙබ්සයිට් එකෙන් කරන්නේ මේක totally free. මේක මේ අපි දැන් මේ වෙබ්සයිට් එකෙන් වෙන්නේ මේ කියන්නේ අපි data දාලා වෙබ්සයිට් එක ඔන් කරලා තියෙනකොට කෙලින්ම මේ විනාඩි 2-3කින් රුපියල් 10ක් 20ක් එහෙම හොයාගන්න මේ එක. ඒක දවසින් ඇතුළත ඩොලර් 5ක් 6ක් විතර හොයාගන්න පුළුවන්. මේක ඇත්තටම නිකන් මහා පරිමාණයෙන් හොයන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කාලේ තියෙන කෙනෙකුට මහා පරිමාණයෙන් එහෙම හොයන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් ඔය දෛනිකව චූටි වෙලාවක් තියෙනවා නම් ඉන්නවනේ ඉන්ටර්වල් එකට වගේ කරනවා නම් මේ නිකන් සාමාන්‍යයෙන් අතට මුදලක් හම්බෙන එකක් තමයි වෙන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඒක කරන්නේ කොහොමද, ඒකෙන් කොහොමද ඉන්කම් එකක් ගන්න, ඒකෙන් පේ අවුට් කරන්නේ කොහොමද, විත්ඩ්‍රෝ කරගන්නේ කොහොමද, ඔය වගේ ගොඩාක් ಜಾති කතා කරනවා. ඉතින් ඔයාලා අපේ YouTube channel එකට අලුත් නම් කියන්න තියෙන්නේ අපේ channel එක ටෙක්නික් පම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් යාළුවන්ට මේ share කරන්න. අනිවාර්යයෙන්ම subscribe කරලා මේ notification button එක click කරලා අපි දාන අලුත් වීඩියෝ දැන් හැමදාම වගේ හැමදාම සතියකට පාරක් විතර දානවා. ඒවා හැමදාම බදාදට තමයි මේවා දාන්නේ. ඉතින් අපි subscribe කරලා තියාගන්න. thank you. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනවත් දැන් මම මේ හනිගේන් එකෙන් හොයලා තියෙන මේ මුදල් ප්‍රමාණය බලන්න දැන් 3288යි. දැන් ඒක මම හොයලා තියෙන්නේ මේ 19 ඉඳන් 23 දක්වා විතරයි. දැන් මේ මට මේ වින් කරලා තියෙනවා මම 230ක්, කැදරින් කරලා තියෙනවා 58.93. ඉතින් ඔය දැන් මේ මම ඒ අර වින් කරලා තියෙන මේ achievement දෙකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අද අපේ වීඩියෝ එකට. ඔයාලගේ මේ ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එක ඕපන් කරගෙන සර්ච් බාර් එකේ honeygain කියලා ගහන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙහෙම එකක් තමයි එන්නේ. ඊට පස්සේ login දෙන්න ඕන. මේ උඩ තියෙනවා login කියලා එකක්. ඒ login කියන එක ක්ලික් කරන්න. ඔයාලා මේ app එක download කරගන්න නැත්නම් මේ download app කියන එකෙන් download කරගන්න. මේක Play Store එකෙන් හරි App Store එකෙන් හරි download කරගන්න යන්න එපා. ඒකේ තියෙන්නේ ඒවා මේ හුඟක් ඒවා fake ඒවා. ඒ හින්දා මේ ඉන්ටර්නෙට් එකේ search කරලාම download කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙහෙම load වෙනවා. ඔයාලා දැන් පේනව නෙමෙයි. ඔය මං මේ වින් දැන් මේ හොයලා තියෙන සල්ලි ගන්න ඔයාලා දැන් කලින් දැක්කේ මේ 2088යි දශම ගානක් නේ. දැන් 89ට ඔය මේ වෙලා තියෙනවා මේ. දැන් කලින් 9 ගානක් තිබ්බේ දැන් 10 ගානක් වෙලා තියෙනවා. දැන් මම මේකෙන් log out වෙන්නම් ඔයාලට මේක පෙන්වන්න ඕන හින්දා. ඊට පස්සේ ඔයාලගේ මෙතන මේ login දෙනකොට මෙතන ඔයාලා app එක download කරගෙන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන මගේ මේ Gmail ටික මෙතන Gmail එක මෙතන password එක තියෙන්නේ. ඒ Gmail එක ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ ඇත්ත Gmail එකක් වෙන්න ඕන. password එක ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒක මේ email එකෙන් password එක කියලා අනිවාර්යයෙන්ම ඕනේ. ඔයාලට කැමති එකක් මේ කරගන්න පුළුවන්. ඒක password එකට මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මේ ඔයාලට පොඩ්ඩක් මතක හිටින password එකක් අනිවාර්යෙන්ම දෙන්න. දැන් මම මෙතන මගේ අලුත් email එකක් ගන්න ඕන හින්දා මම මෙතන මේ මගේ netsar මේ වල්පේන netsar.gmail.com කියන එක ක්ලික් කරලා මෙතන මගේ password එක දෙනවා. ඊට පස්සේ continue with email දෙනවා. දැන් මම ඒකේ මේ Windows එක download කරලා නැති හින්දා තමයි මේ විදියට එන්නේ. ඒක හින්දා මම දැන් මේ අලුතෙන් මේක log out කරලා දැන් මගේ තියෙන account එකනම ඔයාලට පෙන්නන්න. දැන් මේ පමුද netsar කියන එකට වඩා මම දැන් අලුතෙන් හදපු එක තමයි මේ පමුද netsar 756 කියන එක. ඒක දෙනවා. ඊට පස්සේ මේ continue with email දෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා මේක අනිවාර්යෙන් මේ අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ අලුතෙන් වීඩියෝ ගේනවා YouTube ගැනම. YouTube
channel හදන්නේ කොහොමද ඒවා කොහොමද නඩත්තු ගන්නේ ඒ වගේ ඔයාලා ගොඩක් වැදගත් වීඩියෝස් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් like කරන්න comment කරන්න අනිවාර්යෙන් අපිව subscribe කරන්න අර මගේ කලින් තිබ්බ channel එක බෑන්ඩ් වුණා මේ අලුතෙන් මේක පටන් ගත්තේ අනිවාර්යෙන් මේ ඒකේ 26 එකේ මේ subscribers ලා හිටියා දැන් මට හරිම දුකයි අර account එක බෑන්ඩ් වුණ හින්දා ඔයාලා මම මේ අනි පොඩි උදව්වක් වශයෙන් අනිවාර්යෙන් subscribe කරන්න දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට load වෙනවා මගේ අර මේ දවස්වල පොඩ්ඩක් කනෙක්ෂන් අවුලක් තියෙනවා මේ ෆයිබර් ලයින් එක චුට්ටක් බිසි අපේ පැත්තේ පොඩ්ඩක් අර කරන්ට් එකක් කපන හින්දා මේ වයර් ගහක් කඩන් වැටලා වයර් එකක් එහෙම මේ කැඩිලා තියෙන්නේ ඒක චුට්ටක් ඔයාලා මේ පොඩ්ඩක් ඉස්සරහට ආව චුට්ටක් බැලුවට අවුලක් නැහැ ඔයාලා පේනවනේ මේ one moment please the bees are busy gathering your data ඒ කියන්නේ ඔයාලගේ data මේ එයාලා ඒ කියන්නේ මේක ඇත්තටම කිව්වොත් කරන්නේ මේ ඔයාලා දානවනේ ෆෝන් එකට පැකේජ් දානකොට ඒ පැකේජ් එකෙන් data ටිකක් එයාලා අරගෙන දැන් හිතන්නකෝ ඔයා මේ මෙගාබයිට් 5ක් මේ එයාලා ගත්තා කියලා ඒ මෙගාබයිට් 5ට ඔයාලට දෙනවා සාමාන්‍ය මුදලක් මේ මෙගාබයිට් 5 එයාලා මේ සල්ලි වලට හරවනවා කෙලින්ම කරන්නේ. ඒ කියන්නේ ඔයාලගේ data ටික සල්ලි වලට හරවනවා. ඒ සල්ලි දැන් ඔයා හිතන්නකෝ මං උදාහරණයකට ඩයලොග් විදියට ගත්තොත් ඒ ඩයලොග් මේ රුපියල් 160 කාඩ් එකට සාමාන්‍යයෙන් GB 1.6ක් 1.7ක් නේ හම්බෙන්නේ. දැන් ඒ රුපියල් 160 කාඩ් එක දැන් මෙතන ගත්තොත් ඒ 160 මේ කියන්නේ 1000 මෙගාබයිට් 1 ගිගාබයිට් 1.7න් මට යන්නේ මෙගාබයිට් 5යි 5න් මට දැන් මේක හම්බෙනවා 5 ක්‍රියේට් කරලා 8.5යි එක මේ දැන් මේ 3000ක් වැඩිලා තියෙන්නේ 3000 හැම එක්කෙනාටම මේ ඉස්සල්ලාම ලොගින් වෙනකොට 3000ක් එනවා ඒ කියන්නේ හැම එක්කෙනාටම ඉස්සල්ලාම පාර මේ ඒ කියන්නේ ඔයාලා කාගෙන් හරි මේ ලින්ක් එකක් ඉල්ලනවට වඩා මෙතන මේ ඔයාලාම account එකක් create කරලා හදනකොට අනිවාර්යෙන් ඔයාලට මේ 3000ක් නිකම්ම ඒ කියන්නේ එයාලා බෝනස් විදිහටම දෙනවා ඊට පස්සේ තියෙන්නේ අපිට 8.51ක් මේ මෙගාබයිට් 5යි ඒ සීට් එක ක්ලියර් කරපුවාම ඒක දෙනවා ඊට පස්සේ මෙතන දැන් මේ ඔයාලට ඇති මෙතන මේ honey gain wallet දැන් මගේ මේක මේ jump task wallet කියන එකට කනෙක්ට් කරලා තියෙන්නේ ඊට වඩා මෙතන දැන් මේ ඔයාලට පේනවනේ දැන් මේ මගේ දැන් මෙතන earn කරලා නැහැ අද කීයක්වත් දැන් මේවා එහෙම තව පිරෙන්න තියෙනවා මට සෑහෙන්න ඔය දැන් මම 3023.01ක් පින් කරලා මේ ටිකට කරලා තියෙනවා මේ ටික තව මේ මගේ approve වෙලා නැහැ මම ඒ හින්දා මේ මෙතන මේ refresh කරලා ඔයාලට පෙන්නන්න ඔය දැන් මේ මගේ බීස්ලා ටික රන් කරනවා දැන් ඔයාලා මෙතනින් ඔයාලා මේ honey gain කියන උඩ තියෙන ඔයාලට පේනවද දන්නේ නැහැ මම කර්සර් එක චුට්ටක් දිහා බලන්න මේ මෙන්න මෙතන හරියටම තියෙන මේ honey gain කියලා තියෙනවා අන්න ඒක ඔන් කරන්න ඕන දැන් මෙතන ඔයාලගේ හුඟක් ඔක්කොම ඕෆ් වෙලා තමයි තියෙන්නේ ඊට පස්සේ ඔයාලා මෙතන jump task කියලා wallet එකට යනවා ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන මේ මෙතඩ් ටික ඔයාලා නිකන් හරි සරලයි මේ මෙතඩ් ටික මේ මෙතන දාලා තියෙනවා. මේ මෙතඩ් ටික දාලා මේ මෙතඩ් එකට ඒ කියන්නේ කොහොමද jump task මේ account එක create කරන්න කියලා ඒකෙත් දාලා තියෙනවා. ඊට පස්සේ ඒ account එක create කරාට පස්සේ ඔයාලට මෙතන honey gain wallet කියලා එකක් එනවා. jump task wallet කියලා එකක් එනවා. ඔයාලා පේනවනේ. දැන් මගේ මෙතන 14.49ක් එනවා මේ win කරනකොට. ඒ කියන්නේ account එක හදනකොටම. දැන් ඔයාලට මේ මෙතන පේනවද දන්නේ 110ක බෝනස් ගිෆ්ට් එකක් දෙනවා කියලා මම ඔයාලට ෆෝන් එකෙන් zoom කරලා පෙන්නන්න. ඔය 110ක බෝනස් ගිෆ්ට් එකක් ගෙනලා කියලා තියෙනවා. දැන් මම මේ jump task dashboard ක්ලික් කරනවා. ඒ කියන්නේ ඒකෙන් ඔයාලට කරන්න තියෙන්නේ honey gain එකෙන් උපයනවට වඩා චුට්ටක් වැඩි මුදලක් උපයා ගන්න. ඇත්තම කිව්වොත්. කියන්නේ honey gain එකෙන් ඔයාලට නිකම්ම සල්ලි එනවනේ මේකෙම නෙමේ
මේක අපි චුට්ටක් ඔය YouTube එකේ මේ වීඩියෝ එකක් බලලා එහෙම මේ අයන් කරන එක. දැන් ඔයාලට මේ පේනවා ඇති මගේ ඒ අර account එක. දැන් මේ මම මෙතන earn කරලා තියෙනවා එහෙම $0.230,129. ඒ කියන්නේ $0.2ක් නේ. $0.2ක් ගන්න. අපි බලමු දැන් මේ US ඩොලර් කීයක්ද කියලා. ඔයාලට පේනවනේ මගේ මේ මේක. දැන් මේ මෙතන මගේ මේ account එකට මම මගේ මේ මෙතනින් earnings කියන එක ක්ලික් කරලා ඔයාලට වෙනවා 23,129ක් තියෙනවා. දැන් මේක මට මේ ඒක යන කලින් දැන් මේ 313.25 ශ්‍රී ලංකන්. ඒ කියන්නේ ඩොලර් එකේ යගේ අද. ඒ කියන්නේ අද ඇවිල්ලා 2026 අද ඇවිල්ලා මාර්තු 24 නේ. මාර්තු 24 මේ ඩොලර් එකේ යගේ තමයි මේ තියෙන්නේ. දැන් 313.25. දැන් මම මෙතන earn කරලා තියෙනවා 0.23129. දැන් මම මේක මෙහෙම මේ copy කරලා US ඩොලර් එකට ගහලා බලුවොත් එහෙම දැන් මේ 313.25. ඔයාලට පේන්නේ නැතිනේ මේ 313.25ක් මට මේකෙන් තියෙනවා. මම ඒක ඔයාලට ඒක වැඩ කරන හැටි පෙන්නන්නම්. ඊට පස්සේ මේ මෙතන ඔයාලා account එකට ගිහුවාම ඉස්සෙල්ලාම ඔයාලට මෙහෙම account එකට එන්නේ නැහැ. මෙහෙම මේ jump stack මේ ප්‍රධාන මේව එකට එන්නේ. ඔයාලා ඊට පස්සේ මෙතන මේ උඩ තියෙනවා මේ මෙතන earn කියලා බටන් එක. ආන් ඒක ක්ලික් කරන්න ඕන. මම මෙතන මේ US dollar tab එක මේ delete කරගන්න. ඊට පස්සේ ඔයාලට මේක මේව ගණන් ගන්න එපා. මේක යටට යනකොට ඔයාලට ඕන social media එක task තියෙන්නේ මේක complete කරන්න. දැන් මේ task එක පුරවපුවා මේ fill කියන්නේ ඔයාලා මේ කරපුවාම මෙතන පෙන්නනවා 0.015554ක් කියලා ඒ අර දැන් මේ මෙතනට එකතු වෙනවා. දැන් මම කරන්න හදන්නේ ඔයාලට අර චුට්ටක් ලේසි වෙන එකක්. ඔයාලා හැමති එහෙමනේ. මේ කවුරුත් කැමති නැහැ අමාරු ටාස්ක් ගන්න. දැන් මම මේ කරපු ටාස්ක් දෙකක් මේ තියෙන්නේ. ඔය ඒ දෙක කරලා තමයි මට මේ දැන් මෙතන 2000 ගණක් එන්නේ. මම දැන් මෙතන ඔයාලා කැමති watch ඒ කියන්නේ ඔයාලා පොඩ්ඩක් නරම මොකක් හරි වීඩියෝ එකක් YouTube එකේ බලලා ඔයාලා සල්ලි හොයන්න ඉතින් කැමති. ඒ හින්දා මම මෙතන දැන් මේ මෙතන තියෙනනේ චුට්ටක් මේ ලෝඩ් වෙනවා. ඒක ගණන් ගන්න එපා. මෙතන watch and earn කියලා තියෙනවානේ. දැන් මම ඒක ක්ලික් කරනවා ඉස්සෙල්ලා. පොඩ්ඩක් මේ ඩෑෂ්බෝඩ් එකේ චුට්ටක් යටට යනකොට මෙහෙම watch and earn කියලා එකක් තියෙනවා. ඒක කොහොම කරලා අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන. මෙහෙම කරලා start එක උඩ ක්ලික් කරපුවාම වෙන ඇති මේ දැන් load වෙනවා. connection ඉඳ මාර වදයක් අනේ මේ දවස්වල. ඕක දැන් මට කරන්න තියෙන දේ නේද මේ complete a simple task නේ. එතකොට මට සරල නිකන් වීඩියෝ එකක් බලන්න තියෙන. දැන් take offer. දැන් මට YouTube එකේ search කරලා ඒ කියන්නේ මෙතන start task දීලා තමයි ඔක්කොම වැඩේ කරන්න පටන් ගන්න ඕන. ඊට පස්සේ මම දැන් start task දුන්නාම මාව නිකම්ම යනවා මේ කෙලින්ම YouTube එකට. YouTube දැන් start task දීලා අපව මේ jump task කියන එකට ආවිල්ලා දැන් ඒකේ search කරන්න ඕන. මෙතන මේ hosting review search bar එකේ search කරන්න ඕන. මෙතන මේ පේන ඇති ඔයාලට මෙතන මේ review කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒ කියන්නේ ඒක මේ YouTube මේව එකේ search bar එකේ මේ search කරලා ඊට පස්සේ මේ තුන්වෙනි method එක තමයි මේ එයාලා අපිට අර වීඩියෝ එකනේ මේ වීඩියෝ එක අපි හොයාගන්න ඉබේ. මේ වීඩියෝ එක හොයන්න පොඩ දෙනෙක් අර මගෙන් ඉල්ලලා තිබ්බ ඉන්න තමයි මම මේක අද කරන්නේ. ඔයාලා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න.
මම හිතන්නේ මේ පළවෙනි වීඩියෝ එක මම කරන අලුත් channel එකේ දැන් මේ හොස්ටින්ජර් රිවිව් කියලා මෙන්න මේ මිනිස්සයා ඉන්න එකක් තමයි අපි හොයන්න ඕනේ. මගේ කනෙක්ෂන් චුට්ටක් අවුල් හින්දා මේ වගේ ඇප් එකක් මාරු කරා Gmail ඔක්කොම බෑන්ඩ් වුණා. ඒ ඉතින් ස්වභාව ධර්මයේ හැටිනේවා. හොස්ටින්ජර් රිවිව් කියන එක මෙන්න මේ මිනිස්සයා ඉන්න එක තමයි අපි හොයන්න ඕන. මෙතන මේ හොස්ටින්ජර් රිවිව් කියලා මෙතන අපිට YouTube එකේ එනවා. කනෙක්ෂන් ලවුල්ලානේ. ඔයාලට පේන ඇති මේ කන තුනක් තියෙනවා. කන තුනක් තිබ්බට පේන්නේ. ඔයාලට මම සරලව කියන්නම්. ඊට පස්සේ දැන් මේ මිනිස්සයා ඉන්න මේ වගේ තියෙනනේ. මේක මේ මම අනිවාර්යෙන් මගේ YouTube එක ලෝඩ් වුණොත් දාන්නම්. ඒ දැන් ඔහොම දැන් මේ හොස්ටින්ජර් රිවිව් කියලා මේ YouTube එකේ මෙතන ඉන්න සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඕනේ. අනිවාර්යෙන් මේ සර්ච් කරනකොට මේ ස්ටාර්ස් කියන එක දීලාම සර්ච් කරන්න. එතකොට ඔයාලට අමුතුවෙන් YouTube යන්න ඕනේ මේ එනවා ස්ටාර්ස් නැතුව මේ පඬිතුකමට ගිහිල්ලා YouTube එකෙන් සර්ච් කරන්න යන්න එපා. එතකොට ඔයාලට මේ කිසි දෙයක් එන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඔයාලට මෙන්න මේ ඒ ස්ටාර්ස් කියන එක දිනුනට පස්සේ මෙන්න මේ මිනිස්සයා ඉන්න මේ ෆොටෝ එක තියෙනවානේ. මේ ෆොටෝ එක මේ හොයාගන්න තියෙන්නේ YouTube එකෙන්. ඊට පස්සේ මේ තියෙනනේ මේක විනාඩි 2ක් විතර බලන්න කියන්නේ ඉතින් චුට්ටක් අර යව බලවට අවුලක් නැහැ. ඊට පස්සේ මෙතන ලයික් කරලා මේ channel එක subscribe කරන්න. subscribe කරලා මේ වීඩියෝ එක යට තියෙනවා description එකේ යට තියෙනවා මේ show more කියලා. ආන්ගේ show more කියන එක click කරලා ඒකේ තියෙනවා එන්න මේ යටම යට link එකක්. ඒ කියන්නේ මේකේ දැන් බලන්නකෝ මට ඔයාලට එක පෙන්වන්න දෙයක් නැහැ මේව නැතිඳා මම අනිවාර්යෙන් එක පෙන්වන්නම් මගේ මේක ලෝඩ් වුණා. ඒ කියන්නේ හිතන්නකෝ සාමාන්‍යයෙන් දැන් මේ හරියෙන් යනවා එන ලින්ක් ගොඩක් මේ කියන්නේ මේ වර්ඩ්ස් ගොඩාක් යනවා මේ හරියෙන් වාක්‍ය ඒ වාක්‍ය නෙමේ ඒවා ඔක්කොම පල්ලහැට දාලා වාක්‍ය අවසාන ටික තියෙනවා. දැන් මේ ටික මේ වැහුවොත් එහෙනම් මේ ටික අවසානයේ මේ හරියෙන් දානවා මේ නිල් පාටට ලින්ක් එන ගොඩක්. ඒ ලින්ක් වලත් යටට ගිහිල්ලා යටින්ම තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක දාපුවාම ඔයාලා ආපහු වෙන්නේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ අර ජම්ප් ස්ටාක් එකේ මේ කලින් තිබ්බ මේ වගේකට. ඒ කියන්නේ මේ පේජ් එකට. මේ පේජ් එකට ආවම පස්සේ ඔයා මේක අනිවාර්යෙන් ඒ කියන්නේ මේ ඔයාලා මොනවාද ලැප් එක මේ ඒ කියන්නේ ඔයාගේ බ්‍රවුසර් එක ක්ලෝස් කරගන්න. ක්ලෝස් කරලා ඉවරලා චුට්ටක් වෙලා ඉඳලා මේ ආපහු බ්‍රවුසර් එක ඔන් කරපුවාම මේ වගේ මේ වේග වැටෙනවා. මේ earning එක වැටෙනවා. දැන් ඔයාලට මං කියන එක තේරෙන්නේ නැදෙන්නේ නේද? ඊට දැන් මම මේක මෙතනින් ක්ලැන්සර් කරගන්නම්. ඔයාලට ඒ වගේ මෙතන තියෙනවා ගොඩාක් ಜಾති තියෙනවා ඔයාලට මේ කරගන්න. දැන් උදාහරණයකට දැන් මේ ඔයාලට මං කිව්වේ දැන් මේ quick task කියලා එකක් තියෙනවා. ඒ වගේ Google එකෙන් search කරලා නම් මනම් කරන්න තියෙන ඒවා මුකුත් අවුලක් නැහැ. ඊට පස්සේ දැන් ඔයාලට මෙතන ඔයාගේ හිතන්නකෝ මෙතන මේ earning තියෙනවා 0.5යි ගාණක් කියලා. අනිවාර්යෙන් ඔයාලට මේක දැන් pay out කරගන්න එපේ නේද? දැන් මගේ මෙතන තියෙන්නේ 0.2යිනේ. දැන් මෙතන minimum pay out එක පෙන්වන්නේ 0.5යි. 0.5ක් කියන්නේ සාමාන්‍යයෙන් දැන් මෙතන මේ 0.2යි කියන්නේ අපිට අනිවාර්යෙන් හම්බ වෙනවා 0.5යි කියන්නේ හින්දා ඩොලර් එක පෙන්වන්න. US ඩොලර් එක මට අපරාධ මම ඒක තියාගත්තේ නෑ. දැන් මෙතන 0.5 මේ පෙන්වන්නේ වලට නේද? මම ඒක zoom කරලා ඔයාලට පෙන්වන්න. මෙන්න මෙතන ඔයාලට පේනවද දන්නේ 0.5යි කියලා ඒක පෙන්වනවා අර මිනිමම් පේ අවුට් එක. ඉතින් මම දැන් මෙතන ඔයාලට පෙන්වන්නම් 0.5යි කියලා ගැහුවොත් busy අප්පා. දැන් මේ 300 ඔයාලා මම කැලේකින් පින්නන්න මේකෙන් කරන්න මේ පායනවා. දැන් බින් එක කියන්නේ මේ 313 නා ඒක දෙකෙන් බෙදන්න එපා. 313.25 අපි බෙදමුකෝ දෙකකින්. මේ දැන් 156 කියන්නේ 160ක් නේ ඔයාලට.
ඒක මේ 160ක් ඒ කියන්නේ ඔයාලට ඔය data card දානවනේ 160 සාමාන්‍ය මේකෙන් ලොකු ගණන් හොයන්න බෑ. ඉතින් හැම මේ ඔයාලා මාසෙකට විතර සැරයක් ක්ලේම් කරනවා නම් මේ ලොකු ගණනක් කිව්ව හැකි. හැමදාම මේ නිකන් අතට අර ඔයාලා කාඩ් වලට දැනෙන මේ කියන්නේ ජීවන රටාවට පොඩ්ඩක් දැනෙන විදිහට මේක නිකන් අර මේ යන්තම් මුදලක් ඉතින් උපයගත්තේ අත මිට හිඟ ඉන්නේ හින්දා. ඊට පස්සේ ඒ වගේ මේ මෙතන මේව කරපුවාම පේනවනේ ඔයාලට මේක මගේ දැන් 23129 නේ. ඒ 23129 මම කම්ප්ලීට් කරපුවා මට දැන් මේ හනි ගේන් වලට එක මෙතන දැන් හනි ගේන් ආයේ මේ ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා ඔයාලට පේනවානේ හනි ගේන් ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා මෙතන තියෙනවා හනි ගේන් වලට් කියලා. හනි ගේන් වලට් එක නෙමෙයි මෙතන ජම්ප් ස්ටාක් වලට් කියලා යන්න ඕන. ඊට පස්සේ ජම්ප් ස්ටාක් වලට් එකේ දැන් ඔයාලට පෙන්නන්නේ 14049ක්. පාඩුව දැන් මේ අපි 13 මං හොයලා තියෙන්නේ 13100 මේ 13.1.8යි. දැන් මට ඒ වුණාට මේ 110ක බෝනස් එකක් දෙනවා කියනවානේ. එහෙනම් තමයි 1.3.1ක් මට මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට ඔයා හනිගේන් වොලට් එකට දැන් ඔයාලා මේකෙන් ඔයාලගේ මේ වොලට් එකේ තමයි දැන් මේ මෙතනින් ඔයා මේක ඔන් කරලා තියෙන්නේ. ඔන් කරලා කියන්නේ මේක අනිවාර්යෙන් ජම්ප් ස්ටාක් වොලට් එක තමයි ඔයාගේ පිරෙන්නේ. අනිවාර්යෙන් ඔයා ජම්ප් ස්ටාක් වලට මේ ඔයාගේ මොකක් හරි ඔයා දැන් මේ ජම්ප් ස්ටාක් කියන මේකෙන් මේකෙන් ඔයාලා මොන හරි කරනවානේ මේ ටාස්ක් එකක් කම්ප්ලීට් කරනවානේ. ඒ කම්ප්ලීට් කරලා ඉවර වුණාට පස්සේ ඔයා ආපහු යන්න ඕන හනිගේන් ඩෑෂ්බෝඩ් එකට ගිහලා මෙන්න මේ හනිගේන් කියන එක ඕෆ් කරගන්න ඕන. මේ තියෙන මේක ඕෆ් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ අනිවාර්යෙන් මේ account එක තමයි දැන් ඔයාගේ පිරෙන්නේ. දැන් ඔයා මගේ පේනවානේ කලින් තිබ්බේ 3008.51. දැන් ඒක තමයි මගේ පිරෙන්න ගන්නේ. මේක දැන් පිරෙන්න ගන්නෑ. දැන් මම මෙතන ඕෆ් කරලා තියෙන හින්දා. ඊට පස්සේ මම මෙතන දැන් අර මේක මම අලුතෙන් හදපු දැන් ඔයාලට පුළුවන් මේකේ තව සල්ලි හොයන්න මේ ඔයාලගේ කෝඩ් එක නෑ. ඔයාලට තව සල්ලි හොයන්න පුළුවන්. දැන් මම අද දවසේ 0යි. දැන් මේවා තියෙනවානේ මේ දැන් මේ මෙතන මම පොට් එක ගත්ත හින්දා තමයි මේ මෙතන තියෙනවා මේ මොනවාද ඔය පොට් එකක් මේ ලකුණ තියෙන එකක්. ඔයාලා තියෙන කලෙක්ට් ඒක උඩ ක්ලික් කරලා ඒක මේ ක්ලේම් කියලා එන්න. ක්ලේම් මම දැන් ක්ලේම් කරලා තියෙන ඉන්න තමයි තව පැය 19කින් පස්සේ තමයි ක්ලේම් කරන්න හම්බෙන්නේ. දැන් එහෙම ක්ලේම් කරාට පස්සේ ඔයාලට මේ බස් බූස්ටර් කියන එකේ ඔය දැන් මගේ එකක් පිරලා. දැන් මේවා ක්ලේම් කරපුවම දැන් මේ 300යි ක්‍රෙඩිට්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ මේවා මේකට තව 300ක් එකතු වෙනවා. ඒ කියන්නේ මෙතනින් 3000 මේ 308ක් වෙනවා. දැන් මේක කරොත් එහෙම. මේ කියන්නේ මේක මේ අපි ප්‍රෝග්‍රස් කරලා මේක පුරව ක්ලේම් කරගත්තොත්. දැන් ඒ වගේ ඔයාලට තව මේ 700 500 200 එහෙම හම්බෙනවා. දැන් ඔය මං මේ වින් කරපුවා තියෙන්නේ. දැන් මං අර මේක අලුතෙන් හදපු account එකකින් දැන් මම මේ මගේ පරණ එක පෙන්නන්න. නෑ මේ තව පොඩ්ඩක් ඔයාලට චුට්ටක් ඉන්න මට ඒක බැරි වුණා. දැන් ඔයාලගේ මේ achievement කියලා එකක් තියෙනවනේ my achievement කියලා. දැන් මේ පොට් එකට ඔයාගේ හැම එකේම මෙහෙමයි පොට් එකට පල්ලෙහින් මෙන්න මෙහෙම එකක් පෙන්නනවා. පෙන්නපුවාම ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන මේ කියන්නේ මේක මෙහෙම දැන් ඔයාලගේ ඒවා රිලෝඩ් ක්ලේම් කරාට පස්සේ ඔයාලා දැන් මේ ක්ලේම් එක ක්ලේම් වෙලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන් ඔයා Facebook එකට හරි දැන් මේ ෂෙයා කියන එකට ෂෙයා ඔයාගේ Facebook තියෙනවා Facebook Twitter තියෙනවා Twitter ඊට පස්සේ TikTok ඔය තියෙන හැම එකටම ඔයා මේක ෂෙයා ගන්න ඕනේ. එතකොට තව ඔයාට මේ ඔය මේ අර මේ යටින් පෙන්නනවා වගේ 300 400 ක්‍රෙඩිට්ස් වැටෙනවා. හරිද? ඔයාලා ඒවා මගේ ට්‍රික් ටික ෆලෝ කරලා බලන්න අනිවාර්යෙන් ඔයාලට සාර්ථක වෙනවා. දැන් මම මේ තියෙන්නේ ඔයාලට මම පෙන්නනවා කියන්නේ සාක්ෂිත් එක්කම. දැන් මම මේ තියෙන්නේ මේ මම දැන් හදපු account එක. දැන් මම ඒකේ log out වෙලා ඔයාලට දැන් මම අර සතියක් විතර ඉඳන් කරගෙන යන account එක දැන් මම පෙන්නනවා. උඹහඬ ඒකේ වෙනසයි මේකේ වෙනසයි. සතියක් විතර කියන්නේ දැන් මම දවස් දෙකක් නෑ මේක මේ account එක හදලා. දැන් පේන ඇති ඔයාලට මේක ලොග්ඩ් වෙනවා. මම බලන්න චුට්ටක් ඉන්න. මම හින්දා දාගත්ත කම්මැලි ගම ඉන්න මේ අනිවාර්යෙන් යාළුවනේ ඔයාලට මේක අනිවාර්යෙන් 100ක් සාර්ථකයි. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මාව මේ කමෙන්ට් කරන්න මගේ WhatsApp මේ නම්බර් එක දාලා තියන්නම් පල්ලෙහා. ඔයාලට ඕන මේ කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලට මේ හනිගෙන් කියන මේකේ
මේක හොයා මේ කියන්නේ අනිකෙන් මේ ඇප් එකේ ලින්ක් එක හොයාගන්න අමාරු නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලා අනිවාර්යෙන්ම subscribe කරන්න, like කරන්න. දැන් ඔයාලට පේනවනේ මේ දවස් දෙකකට 3290.6 තියෙනවා. දැන් ඔයාලට මම කලින් පෙන්නුවේ 88ක්ද කොහෙදනේ 89ක් පිරුණා ඊට පස්සේ. දැන් බලන්න මේ 90.06ක් කියලා. දැන් මම මේ අද දවසට earn කරපු ගාන තමයි මේ තියෙන්නේ. රුපියල් 10.9.4ක් earn කරලා තියෙනවා. දැන් මේ මම අර මේ වගේ මේ achievement කියන්නේ මේවා achievement ඇවිල්ලා. මේවා මේ දැන් මම මෙතන 7න් එකයි තව පිරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පොට් එක මේ ගන්න වාර ගන්න තමයි තියෙන්නේ. දැන් මම මේවා ක්ලේම් කරලා දැන් මේ මගේ achievement එක මේ මම කියන්නේ මේ පුරව ගත්ත ඒවා. මේවා එම ක්ලේම් කරලා ඔයාලට ඇති තරම් ෂෙයා කරපුවාම මේ සල්ලි එනවා. මම මේ ලින්ක් එකක් දාලා දෙන්නම්. ඒ ලින්ක් එකෙන් අනිවාර්යෙන්ම ඔයාලා මේ join වෙන්න මේවා එකට එහෙනම් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ අපි මේ මගේ WhatsApp number එකට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මගේ WhatsApp number එක මම පල්ලෙන් දාලා තියන්නම් කිව්වා. ඒකට දාන්න නැත්නම් මේ YouTube එකේ මේ වීඩියෝ එකකින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒක හැමදාම බලනවා. නැත්නම් මගේ මේ ටෙක්නික් පමෝ YouTube channel එකේ මේ කමියුනිටි එකක් තියෙනවා. ඒ කමියුනිටි එකට join වෙලා මේ ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න. ඉස්සරහට මම අර මේ 26 එකේ ගහපු මේවා එක සසඳ මේ YouTube channel එකක් කොහොමද ඔයාලට කරන්න කියලා මේ කියලා දෙනවා. ඒකත් මේ බලන්න ඔයාලා අනිවාර්යෙන් subscribe කරලා මගේ channel එක මේ bell icon එක click කරගෙනම යන්න. එහෙනම් සුබ දවසක්.